වයිප්ක්‍රාෆ්ට් ස්ටුඩියෝ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ පළවෙනි වීඩියෝ එකෙන් virtual box එක කියන පොඩි error එකක් fix කරන හැටි තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි ඉතින් මේ එක බලන්න ඔයාලට මම virtual box එක open කරලා පෙන්නන්නම්. ඉස්සෙල්ලම virtual box මේ තියෙන මගේ virtual box එක මම ඒක open කරගන්නවා. ඉතින් ඔයාලට කියන්න ඕනේ අපේ YouTube channel එක ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේක අපේ පළවෙනි වීඩියෝ එක. subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ tech video අපි මේ channel එකේ දිගටම දානවා. ඉතින් ඔයාලට එන error එක තමයි මේ start button එක click කරාට පස්සේ මෙන්න මේ panel එකේ මෙන්න මේ වගේ message එකක් පෙන්නනවා. මම මේක මෙතන මේ විදිහේ message එකක් මේක මම මෙතන run කරලා ඔයාලට පෙන්වන්න යන්නේ නැහැ. මොකද මම මේක run කරොත් මම මේ මැෂින් එක ඇතුලේ කරලා තියෙන වැඩ නැති වෙලා යනවා. මේ කාලිනක්ස් මැෂින් එක. ඉතින් අපි මේක ෆික්ස් කරන්නේ කොහොමද කියලා බලන්න යන්න. ඉස්සෙල්ලාම ඔයාලගේ මේ virtual box එක close කරගන්න. close කරලා ඔයාලා කරලා තියෙන වැඩ තියෙන නම් ඒව save කරලා මෙතන shut down කරන්න හරි restart කරන්න හරි මැෂින් එකට shut down කරන්න හරි restart කරන්න හරි වෙනවා. ඉතින් මම මේක මැෂින් එක shut down කරලා ඔයාලට මේක fix කරන්න හැටි පෙන්නන්න. මැෂින් එකේ power on කරගන්නවා. මැෂින් එකේ power on වෙනකොට මම F10 එක ඔබනවා BIOS setup එක ගන්න. මේක සාමාන්‍ය මැෂින් එකට වෙනස් වෙනවා. ඒක ඔයාලා Google එකේ search කරලා ගන්න. setup එකේ advanced setting වලට යනවා. මේ arrow key පාවිච්චි කරලා තමයි ඔයාලට යන්න වෙන්නේ. arrow key එකේ මම යනවා device configuration වලට. මේක සාමාන්‍යයෙන් මැෂින් එකට වෙනස් වෙනවා. එතකොට ඔයාලා පොඩ්ඩක් මේ ගිහිල්ලා හොයාගන්න වෙනවා ඔයාලට. device configuration වලට ගිහිල්ලා මේක පොඩ්ඩක් පල්ලෙහාට යද්දි ඔයාලට හම්බ වෙයි. මෙන්න මේ වගේ එකක්. මේකේ මේ ටික් එක වැටලා නැති එක තමයි ඔයාලට තියෙන error එක. ඉතින් ඔයාලා මේ ටික් එක දාගන්න. මේ enter දුන්නාම ඒක ටික් වෙනවා. ඊට පස්සේ escape එක වන්න. escape එක උඩට පස්සේ ඔයාලට මේ වගේ මේකේ save changes දීලා enter දෙන්න. ඊට පස්සේ ඔයාලා මැෂින් එක ආයෙ restart වෙයි. හරි ඉතින් මගේ මැෂින් එක රීස්ටාර්ට් වුණාට පස්සේ මම ඒක අන්ලොක් කරලා දිනවා. ඊට පස්සේ මම දැන් virtual box එකට ගිහින් error එක fix වෙලාද කියලා බලනවා. virtual box මේ තියෙන virtual box එක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ virtual box එක open වුණාට පස්සේ මේකේ මැෂින් එකේ start button එක click කරාට පස්සේ මේ විදිහට මැෂින් එක run වෙන්න ඕනේ. අර ටික් එක ඔයාලා දාගත්තා නම් මේක චුට්ට වෙලාවක් යනවා. හරි ඉතින් මේ විදිහට මගේ මැෂින් එක රන් වෙනවා. ඒ කියන්නේ මේකේ error එක නැහැ. හරි ඉතින් ඒ විදිහට තමයි මේ මැෂින් එකේ error එක fix කරන්නේ. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. subscribe කරලා bell icon එක click කරලා notification on කරගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් මේ වගේ ආපු ඔයාගේ යාළුවන්ට මේක share කරන්න. ඒ කට්ටියටත් මේ වීඩියෝ එක බලන්න. එහෙනම් ඉතින් තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.